බවදුක් තෙමෙර පාටනිතැතින් දවාලන රන්වැලි සෑය නමදිමිදාන නමාගෙන ගාමිනියාභය නිරේඳුන් නිදි කරන ලද පරසතු මාලින් දේවියන් සිදු කරන පුද දුවදරුවන් තමන්ගේ අනාගතය කරා යන සාමාන්‍ය පෙළ විභාගයට තරණය කරන ආරම්භක අවස්ථාව තව පැය 26කින් පමණ ආරම්භ වෙනවා. ඒ නිමිති කරගනිමින් නිසිමග අධ්‍යාපන ආයතනය ආදරණීය ගුරු මණ්ඩලය අකුරු කරන අකුරු ලියන අකුරු උගන්වන දැනුම බෙදන මේ ගුරු මණ්ඩලය ඔබේ දුව දරුවා වෙනුවෙන් තමන්ගේ වචන වලට පරිවර්තනය කරමින් ලබා දෙන මේ ස්තෝත්‍ර ගායනා තිරියඥ ආශිර්වාදය කරවන්න කරන්න බොහොම හොඳ තෝතෙන්ක් කරනවට කිසිම සැකයක් නැහැ. එනිසා මේ කාර්ය කරන මා අනුමාදිත සූදානම් මේ මූලිකත්වයේ ගෙන අසල 10ක පමණ කාලයක සිට වැඩ කරන්නේ මේ කලවරේම සහභාගී වන ගාල්ල ශ්‍රී ධම්ම විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති එවැගේම උසස් පෙළ සාමාන්‍ය පෙළ නර්තන අංශයේ පිළිතුරු පත්‍ර අධීක්ෂණය කරන ඩී.ජී.පී. විජයරත්න මහත්මයා ඒ මහත්මයා තමයි මේකේ මූලිකත්වය අරගෙන අද කටයුතු කරන්නේ. එවැගේම ඊළඟට මේ පෙළවරීමේ ඉන්න ඒ මහත්මයා ගුරු මහත්මේ ඔටකොළ ජාතික පාසලේ හිටපු නියෝජ්‍ය විද්‍යාපති දිවයිනටම සාමවිනිසුරු සමතුමූල සභික පරිත්‍රාණ ධර්මදේශක ඒ.වී.ජී. සොයේ මහත්මයා අපි සමග සහභාගී වෙනවා. ඒ මහත්මයා වසර 8කට වගේ ආසන කාලයක් අපිට සමග සම්බන්ධීකරණය වෙමින් මේක දායකත්වය සපයනවා. ඒ වගේම මේ ස්ථාන සහභාගී වෙන ඊළඟට අක්තිමන පාරිසභාවේ පරිසභා මන්ත්‍රී දිවයින සාමවිනිසුරු අම්පිටිය වඩ ගුණරත්න දාම් පාසලේ ප්‍රධාන ආචාර්ය පරිත්‍රාණ ධර්මදේශක සිසිල් සාගර මහත්මයා වසර 5ක පමණ ඉඳලා අපි සමග සම්බන්ධ වෙනවා. ඒ මහත්මයා මේ අවස්ථාවේ අපි ගෞරවයෙන් පිළිගන්නවා. වගේම මේ ස්ථානෙට බෙර වාදනයෙන් සහයෝගය ලබා දෙන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක උඩරට පහරට මංගල වේරි වාදක ශිල්පී වංශන සිතුරුවන් මහත්මයා මේ ස්ථාන තමෝතකින් ඒ සම්බන්ධීකරණ වේවි. ඒ අය සම්බන්ධීකරණය කරගෙන තමයි මේ දුවා දරුවන් වෙනුවෙන් මේ සත්කාරය මේ ස්ථානයේ කරගෙන ලබන්නේ. ඇත්තටම වසර 10ක් මුල් කරගනිමින් අඛණ්ඩව මේ කරගෙන යන සත්කාරයට අපි බොහෝ කැපකිරීමක් කරා. දෙමාපියන් බොහෝමත්ම කැපකිරීම කරා. එළි රැ වෙනකන් අපි නිදි වාජිතව ඉඳලා අකුරු කරමින් මොවුන්ට උගන්වලා මොවුන් මේ ලියන අපරක් ගානේ මොවුන්ට ශක්තිය තුරුවන්ගේ ආශිර්වාදය දේවාශිර්වාද ලබා දීලා මොවුන්ගේ සිතට ගතට වීර්ය ශක්තිය ලබා දීලා ලියන සෑම අකුරක්ම ලකුණ බාටපත් වේවායි සුභාශිංසනය කරමින් මේ වැඩසටහන ආරම්භ කරන්නට දායකණීය ගුරු මහත්මයාණනි ඩී.ජේ.පී. මහත්මයාණනි ඔබට ආරම්භ කරනවා හදවතින්ම මේ දුවා කරන වෙලාවෙ ඔබේ වචන අදහස් ටික ඉදිරිපත් කළේ දරුවන් සර්. ඉතර පූජා 2026 ගණදේවහා සරස්වති උතුම් පූජා මාලාවෙන් ඒ ගුණමුල්ල නිස්මද ආයතනයේ
සම්බන්ධීකරණය කරගෙන මම හිතන්නේ මේ අවුරුදු 10කට පස්සේ තවත් කරන එක පූජා මාලාවක් තමයි මේ වෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ අවුරුදු 10කට කලින් මේ ස්ථානයේම වාඩි වෙලා ඉඳලා අද හොඳ තනතුරු වල ඉන්න විශේෂයෙන් වෛද්‍ය ශාස්ත්‍රවල පවා ඉන්න දරුවෝ අපිට හමු වෙලා තියෙනවා. ඔබ වගේ තමයි එදා ඒ දරුවනුත් මෙන්න මේ ස්ථානයේ වාඩි වෙලා සාමාන්‍ය පෙළ යන්න පෙර මේ උත්තම පූජා මාලාවට සහභාගී වුණා. අද වසර 10ක් වෙනකොට යම් යම් තනතුරු වල ඒ දරුවන් ඉන්නවා. විශ්වවිද්‍යාල ශාස්ත්‍රවල උත්තම පූජා මාලාව ආරම්භ කරන්නට චාරිත්‍රයට මාළේ මුතු හැමුණ වගේ තමයි අපි කියන්නේ. චාරිත්‍රාංගයට සම්බන්ධ වීම තමයි අපි සිදු කරගෙන යන්නේ. ඔබ පන්සලකට ගියා වගේ කිසිම සද්දබද්දකින් තොරව මේ වෙන්නේ මොකද්ද කරන්නේ මොකද්ද කියන එක මතක තියාගන්න. ඒ වගේම තමයි මම ඔබට යනකොට නිකන් යවන්නේ මෙතනින් සරස්වතී දෙවියන්ගේ ස්තෝත්‍රයක් කොහෙවත් ලියන්නේ නැතුව 6 සැරයක් කියන්නෙත් නැතුව පාඩම් කරලා තමයි යවන්නේ. ඒක තමයි මේ ස්ථානයේ තියෙන බලය. මේක පොද බිමක් නැත්නම් පින් බිමක්. උපරිම ආකාරයට සෝදානම් කරලා පහසුකම් එක්ක පිරිසිදු කරලා ඉවර වෙලා ඉතාමත් ලස්සනට පායත මහත්මයා මම හිතන්නේ එක බින්දුවක්වත් නිදා ගන්න නැතුව මේ දවස්වල මේ කර්තව්‍යයත් එක්ක හිටියා. එහෙම නිසා තමයි මෙතන පොද බිමක් පින් බිමක් කියලා කිව්වේ. ඔබට කොටසෙන් කොටස අපි විස්තර කරගෙන යනකොට මේ පූජා මාලාවේ තියෙන වටිනාකම ඔබට දැනෙවි. අන්න ඒ විදිහට තමයි මේක සිදු කරගෙන යන්නේ. එහෙමනම් ආරම්භ කිරීමක් වශයෙන් මේ ප්‍රදීපය දැල්වලා මේ ආරම්භ කිරීමට මහත්මයාට ගෞරවයෙන් ආරාධනා කරමි. ත්‍රිපුරායික තිලක සකලක්නීය සාගර පාර්වක තාසේද ගුණ රත්න වර්ණ පරිපායමාන අපතිරෝ ගුරු සම්්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේගේ නාමයට මේ පහන් පූජාව පූජා කරමි. පූජා වේවා. නාම පරික්ෂ වාසී රවිචන්ද්‍ර කුජ බුදු ගුරු සුකරාවගේ තියන අවග්‍රහයන් වහන්සේලාගේ නාමයට මේ මහා පූජාව පූජා කරේ. පූජා වේවා. තතරාර්ථ විරෝධ විරුපාසව ඊශ්වරීය කියනා වූ සතරවන්දේ රාජෝත්තමයන් වහන්සේගේ නාමයට මේ පහන් පූජාව පූජා කරේ. පූජා වේවා. සතර බ්‍රහ්ම විශ්වකර්ම සතරවරන් විෂ්ණු ඊශ්වර ගණේශ්වර ගදනේශ්වර සරස්වතී සමන සමන් සප්පතිනදල හදවියන් වහන්සේද ගැටබුරු කන්දට අධික විදවන්නා වූ බඩහිර රජු බණ්ඩාර දේවතාවුන් වහන්සේද කැබල්ලාවේ සිද්ධ සූර්යයන් දේවාලයට අධික විදවන්නා වූ සිද්ධ සූර්යයන් දේවතාවුන් වහන්සේගේ නාමයෙන් මේ පහන් පූජාව පූජා කරේ. පූජාව මෙන්න මේ කරන්නා වූ යාගෝම ශාන්තියෙන් මේ බුද්ධ මන්ත්‍රය ආනවායන් ආකාරයෙන් මේ ස්ථානයේ අතරකොට අටකොට දීප විදියේ තින්නා වූ දෝෂාන්ත කාල ඉරිපැන්නම් රූපකඩක සුම් මල අලි බන්දන ආදී හෝනියම් പ്രേත වන්දන සියල්ලම දෝරියෙන් දෝරි භූත වේවා. මේ ස්ථානයට වඩා හේට වඩා මතුවර නිසාකාරයෙන් දුරියෙන් දිරටපත් එත්තායේ වාගේම හෙට උදෑසන මේ නිසාකාරයෙන් එළියන්නා වූ සාමාන්‍ය පෙළ විභාගෙට ඉන්නා වූ සියලුම දරුවන් නිසාකාරයෙන් කිසිම ගන්ධරයක් බාධකයක් නැතුව ගණ දෙවියන්ගේ ගණ දෙවියෝනන් සරස්වතී මෑණියන් වහන්සේගේ දා ශක්තියත් ඇතුව ඒකාන්ත ලෙසම මේ සරස්වතී ස්තෝත්‍ර මාලාව පුරුදු වුණ වීමෙන් පසුව ප්‍රශ්න පත්‍රය අතර ගැනීමෙන් පසුව කිසිම ගන්ධරයක් බාධකයක් නැතුව ඒ සියලුම විශේෂ කරනෝයි පිළිම් පෙරට කලාගෙන ඒකට සියලුම දෙවියන්ගේ ආරක්ෂාව ආනුභාවය නිසා කර ලැබේවා. ඒ වාගේම මේ ස්ථානයේ නිසා ආකාරයෙන් අකුරු කරන දරුවන්ටත් ඒ වාගේ ගන්න සතර නුවරට අධිපති වන්නා වූ නැතිසකින් බබලන්නා වූ නිලුම්වලේ වැඩ ඉන්නා වූ නිලුම්වල ආස්තිදව ඉන්නා වූ මීවානාරුඩව ඉන්නා වූ තුන් ගණේ සිද්ධාරාජින් වහන්සේගේ නාමයට උපුබාර හර ගන්න පඬුර වලින් ඉස්යාකලෙන් ඔබ වහන්සේගේ නාමයට මේ පඬුර උපුබාර හර වේවා. මේ කරන්නේ බාරයක් නැත්නම් කප්සිටු වීමක් තමයි කරන්නේ. කපක් කියන්නේ බාරයක්. අපි බාර වීමක් වෙනවා උතුම් ඔබ වහන්සේගේ නාමයෙන්. මේ දෙන බාර වෙන්නේ සියලු දරුවන් වෙනුවෙන්. එහෙනම් ඔබ හිතා ගන්න ඕන මම බාරය වගේම මාගේ මේ ඉන්නා වූ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉස්යාකාරයෙන් විතරපතන ආකාරයට කිසිම කතරයක් බාධකයක් නැතුව රවිචන්ද්‍රක ජෝතිගුරු සුරනාවගේ ප්‍රනෝත්‍රාහින් ඇතිවන්නා වූ අපරපත්‍රව සියල්ලම දෝරියෙන් දෝරි භූත වෙලා මේ හෙට උදෑසන අතර ගන්නා වූ සරස්වතී ස්තෝත්‍ර මාලාව කියලා අතර ගන්නා වූ ප්‍රශ්න පත්‍රයෙන්
මාළි මුතුයමුණෝ වගේ පිළිම් පෙළට විශේෂ කරුණු ගලාගෙන ඒවා කිසිම කතරයක් බාධකයක් නැතුව 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාද ඒකාන්තම අපට ලැබේවා ඝන දෙවියන්ගේ ඝන දෙවි නුවණම අපට ලැබේවා මේ දරුවන්ට ලැබේවා කියලා ඔය පූජාවට පඬු තියා සතර කලාවට ප්‍රතිවන්නා වූ වීණාධාරී අම්මා වූ නිලුම්ලේ වැඩ ඉන්නා වූ හංස වාහිනී සමායුක්තක් විද්‍යාදායන තුරු මම කියන ආකාරයට හංසය වාහනය කරගෙන නිලුම්ලේ වැඩ ඉන්නා වූ රම්පියුමේ වැඩ ඉන්නා වූ වීණාධාරී අම්මේ ඔබ වහන්සේගේ නාමයට කරන්නා වූ පඬුරු ඔප්පුබාර හරිකින් නාහන්න පාන බලන්න පා පිටිකරන් ඉලන්න පා දිව්‍ය නේත්‍රයෙන් බලා දිවකම් ගසා මෙන්න මේ මට ඇතුළු සියලුම දරුවන්ට තිබෙනා වූ රවිචන්ද්‍ර ගුරුගුරු රාවගේ වෙනවක් ලහින් අපල පුත්‍ර දූරින් දූරි පුතු වේවා හෙට උදෑසන අතර ගන්නා වූ සාමාන්‍ය පෙළ පළවෙනි විෂය මාලාවේ ප්‍රශ්න පත්‍රයේ කිසිම කදරයක් බාධකයෙන් තොරව සියලු විෂය කරුණු පාඩම් කරපු ආකාරය සියලු විෂය කරුණු තමන් එයා පාඩම් කරපු ආකාරයට ප්‍රශ්න පත්‍රයේ සියලු ප්‍රශ්න ලැබේවා ඒ වාගේ ප්‍රශ්න පත්‍රය අමාර වෙන පස්සේ සියලු ප්‍රශ්න පත්‍ර සමාන වුණාට පස්සේ හොඳ පරීක්ෂක මණ්ඩලයක් නිරීක්ෂක මණ්ඩලයක් යටතේ මේ ඇගීමක් කරලා තමන්ට මේ ලියන සියලුම අකුරු අවුරුත් එක්ක සාදුකාරයක් දෙන්න සියලුම අකුරු ලකුණු බවට පත් ඒවා කියලා සාදුකාරයක් දෙන්න. එහෙමනම් දැන් ඔය සරස්වති මෑණින් වහන්සේට පඬුරු පුකල්ලා තමන් ප්‍රාර්ථනාවක් කරන්න සියලුම දෙනා වෙනුවෙන් ඒ ප්‍රාර්ථනය දෙමෝපියොත් ප්‍රාර්ථනා කරන්න ඕන අනේ මගේ දරුවාට කිසිම සැකයක් බාධකයක් වෙන්න එපා රවිචන්ද්‍ර කොජ බුදු සුකරාහු කේතර නමක් ලහින් ඇතිවන්නා අපරපද්ද දූරිය දූරි පුත්‍ර වේවා හෙට උදෑසන සස්ති සිද්ධම් සියලු දේ හරියන්න සස්ති සිද්ධම් කියන ආකාරයෙන් ගන්න අතර ගන්නා ප්‍රශ්න පත්‍රයෙන් කිසිම කතරයක් බාධකයක් අවසාන දවසේ වෙනකම් මේ සියලු දේ ඉෂ්ට කරගෙන හැකියවා සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා සිද්ධ සූර්යයන්ගේ අපත්‍යගේ නිසියා කරන ආශිර්වාද ලැබේවා කියලා සාදු බරදී නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पाणातिपाता वैरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वैरमणि सिक्खापदं समादयामि मुसावादा वैरमणि सिक्खापदं समादयामि सुरामेरय मज्जपमादत्ताना वैरमणि सिक्खापदं समादयामि
දිව්‍ය රාජෝත්තම මහන්සියගේ ප්‍රදීපය දැල්වීම කරන්නට ඕන. මොකද මෙන්න මේ දරුවන් වෙනුවෙන් දරුවන්ගේ ආරක්ෂාව ඒ වගේම ඒ සියලු ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා. මහා දෙවුන්දර දේවාලයට උත්පලවන්න දේව නමින් හඳුන්වන්නා වූ නීලවය වර්ණ එන් බබලන්නා වූ ගුරු වාහනාරෝඩ වැඩවසන්නා වූ අයිය සාදු කරද්දී දේව රාජෝත්තමයන් වහන්සේගේ ප්‍රදීපය තමයි තිබෙන්නේ. රුහුණට අධිපති වන්නා වූ මූණු හය අද්දෝහන් ප්‍රාණමය වාහනාරෝඩ වැඩවසන්නා වූ රුහුණු කතරගම දේවාලයේ රත්න වර්ණයෙන් බබලන්නා වූ ඒ මයර වාහනාරෝඩ වැඩවසන්නා වූ අන්දකන්දර ගදිරේශ්වර කන්ද කුමාර දේවතරුන් වහන්සේගේ පහන් ආලෝකයේ දැල්වීමට අපි එක පියතුමෙකුට ආරාධනා කරමු. පතන උදයන්ගේ පහන දැල්වන්න. අපේ තාත්තා කෙනෙක් ඉක්මනට රුහුණු කතරගමට අධිපති වන්නා වූ ඒ අන්තකන්දර කන්දරේශ්වර කන්ද කුමාර දෙවියන්ගේ ආනුභාවය ආඥාවෙන් මෙන්න මේ සියලුම දරුවන්ගේ ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා. ලියන අපුරු ලකුණු බවටපත් වේවා. ඉස්තු කෝටියක් දෙවියන්ගේ ආනුභාවය ආඥාව ලැබිලා කතරගම දෙවියන්ගේ ආශිර්වාදයේ බැලුවත් මේ මල්ල හඬ ලැබේවා. දරුවන්ගේ ප්‍රාර්ථනාවන් ඒකාලෝකවත් වේවා කියන ඉතින් කව හිතාගෙන සියලුම දෙනා සාදු කරද්දී ආරාධනා කරමු. නාම දේවතාවුන් වහන්සේගේ පහන් ගාලන්න මේ බුදු බිමේම නැත්නම් මේ විදු බිමේම දැන් ආචාර්යවරයෙක් ලෙස වැඩ කරන ඒ දුවනිය නාම දේවතාවුන් වහන්සේගේ පහන පත්තු කිරීම කරනවා. නාම දේවතාවුන් වහන්සේ කියන්නේ කැලණි පුරවරයට අදුතුත වන්නා මතු බුදුවන නාථ දෙවියන්ගේ ආනුභාවයෙන් මෙන්න මේ සියලු දුවදරුවන්ට ප්‍රාර්ථනාවන් ඒකාලෝකවත් වේවා, සමුද්‍රවත් වේවා, ලියන අකුර ලකුණක් බවටපත් වේවා. දෙගන්න පහන තමයි ළඟට තිබෙන්නේ. පත්තුනි මෑණියන්ගේ පහනේ අම්මා සත්පත්තිනි දෙවියන්ගනාව වාසයේ පහන පත්තු කරන්න අපේ අම්මා කෙනෙකුට ආරාධනා කරමු. එහෙනම් එකින් අපේ අම්මා කෙනෙක් කියන මේ ස්ථානයේ ඉක්මනට මේ පහන පත්තු කරන්න ඕනේ. පත්තුනි මෑණියන්ගේ පහන. මොකද සත්පත්තිනි දිව්‍යාංගනාව වාසයේ ලංකාවේ ශාන්ති කර්ම දූරාවලියේ ඕනම ස්ථානයකට බුද්ධ දෙන්න පුළුවන් කෙනෙක් තමයි පත්තුනි මෑණියෝ. පතිඋත්තර ධර්මයේ අගතපත් දේවතාවේ පත්තුනි අම්මා. එහෙමනම් සත්කාරයක් උප්පත්ති ලැබලා අවසාන වල අඹගෙඩියෙන් උප්පත්ති ලැබුව දේවවරුන්ලා සම්බන්ධ වෙනවා. එහෙමනම් පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයෙන් මේ අම්මා මේ පත්තිනි මෑණියන්ගේ පාන පත්තු කරන්නේ ප්‍රථම වතාවට නෙමෙයි. ඔබ හිතන්නේ මේක අවුරුදු ගානකට කලින් ඔබ ඒ අම්මා කුසේ දරාගෙන ඉන්න අවස්ථාවේදී මේ පාන මේ විදිහට පත්තු කරා. බලන්න කොච්චර වාසනාවක්ද. දසමාසයක් කුසේ තියාගෙන ඥානයේ වේදනාවන් නෙදෙමින් මෙලොවට බිහි කළා. අද මේ දුවදරුවන්ගේ ප්‍රථම විභාග මාලාවට යන අවස්ථාවේ දෙවෙනි වටක් පත්‍රය වැනික පහන පත්තු කරනවා. පත්තු කළා ඒ අම්මා ඉල්ලනවා සියලු දරුවන් පහන් මාලාවක් පත්තු කිරීම තමයි දෙවෙන්නේ. සමන් දෙවියන්ගේ පහන. පාදමත්මා ඒ පහන දාල්වීම සිදු කරන්නේ මේ සමනලගිර බුදුහන්සේ විසින් සමනලගිර බාර දුන්නා සුම සමන් දේවතාවුන් වහන්සේට. සුම සමන් දෙවියන් කියන්නේ ඒ සුම සමන් දෙවියන්ගේ සුදුවත් වාහනය සම්බන්ධ වෙනවා. මොකද සමනලගිර බාර දුන්නේ සමන් දෙවියන්ට. එතකොට අපේ සියලුම දෙවිවරු ඉන්දියානු දෙවිවරු හැබැයි අපේ සිංහල දෙවි කෙනෙකුට ඉන්නේ සුමන සමන් දෙවියෝ දෙරිමුණ්ඩ දෙවියෝ විතරයි. අපිට තියාගන්න. සියලුම දෙවිවරු දකුණු ඉන්දියානු සංකල්ප අතරගම ඊශ්වර කන්ද කුමාර ඊළඟට සරස්වති කනදී මේ ඔක්කොම දකුණු ඉන්දියානු සංකල්ප. අපේ සිංහල දෙවිවරුන්ට ඉන්නේ සමන් දෙවියෝයි දෙරිමුණ්ඩ දෙවියෝයි විතරයි. මුහුදු කරදී වලල්ල වටේ ගිහිල්ලා ගමක් පාසා ගිහින් අවසානයේ කුලිය පිටේ කැපෙල්ලාලේ තුල තමයි ඒ දෙවියන් නවතින්නේ. නිරන්තරව තමන්ගේ ඉඩම වටේ යනවා ගම වටේ යනවා ග්‍රාම සංචාර කෝටියෝ ඉදම් පුණ්‍යානුමෝදිතය කියන්නේ මේ කවුද සූනියන් අප්පච්චි නැත්නම් සූනියන් දෙවියන්. එතකොට සූනියන් දෙවියන්ට සාමාන්‍ය ගෙදරක පහන් තියන්නේ එළි. ඇයි හේතුව? අර්ධ දේව හා යක්ෂ. එතකොට ඒ ධර්ම දෙකක් තමයි මවන්නේ සූනියන් දෙවියෝ. ඒ හිත තමයි කී ඇතුලේ පහන් තියන්නේ නැත්තේ. ග්‍රහතුලෙන් පස්සේ අක්ෂ බවට යනවා 9 ධාර දේව භවනේ ඉන්නවා. එමුහින්දා සූනියන් දෙවියන් අර්ධ දේව ගණයට තමයි නැති වෙන්නේ. එහෙනම් ඕනම ස්ථානයක ආරක්ෂාවට ඉන්නේ සූනියන් දෙවියෝ. හරිද? අද අපිට කියනවා නම් මේ පාසලේ මොරකුඩිය වගේ තමයි.
කාටවත් දෙන්න බෑනේ මොළකොඩි හැමදේම අහමයි කොහෙද යන්නේ ඔයා කොහෙද යන්නේ අන්නේ විදියට තමයි ඕනම ආගමම ශාන්තියක දෙවල් මඩෝකේවා පහම් මඩෝකේවා පංකාරයක ඕනතරක සූර්යයන් දෙවියන් මුල සම්බන්ධ වෙනවා එහෙමනම් සිද්ධ සූර්යයන් දෙවියන්ගේ ආකර්ෂණ ශක්තිය මේ ස්ථානට ලැබේවා මේ දරුවන්ගේ ආරක්ෂා පැත්ත නිරන්තරයෙන්ම තර කරගෙන ඉන්න සූර්යයන් දෙවියන්ගේ ආනුභාවය ආඥාවේ ඒකාන්ත ලෙස ලැබේවා සූර්යයන් අපච්චිගේ පිහිට ආධාරය මට ලැබේවා මේ දරුවන්ට ලැබේවා කියලා සාදුකාරයක් දීලා උපකාරයක් මහදේව මණ්ඩලයේ ප්‍රබලතම දේවතාව තමයි ඊශ්වර දෙවියන්. ඊශ්වර දෙවියන් කියන්නේ ශිව දෙවියන් කියලා හඳුන්වනවා. ඊශ්වර දෙවියන්ගේ භාර්යාව තමයි පාර්වතිය නැත්නම් දුර්ගම්මා. එතකොට ඊශ්වර දෙවියන්ගේ පාර්වතී මෑණියන්ගේ නැත්නම් ශිව දෙවියන්ගේ පාර්වතී මෑණියන්ගේ දරුවෝ දෙන්න තමයි කතරගම දෙවියෝ ගන්න දෙවියෝ. එහෙමනම් ඒ ඊශ්වර දෙවියන්ට අයිති ප්‍රදීපයක් දැල්වීම අපි සිදු කරන්නට ඕන. ඒකත් පාලිත මහත්මයාම සිදු කළා මේ ප්‍රදීප දැල්වීම අවසන් කරන්න. දැල්වීම තමයි දෙන්නේ. හරි. දැන් හොඳට වැඩ ගන්න. රූපේ නේත්‍රත් එක්ක සම්බන්ධ වෙන්න ඒ ඇස් දිහා බලා ගන්න. මං කියවහම හතු කරන්න. දැන් වැඩ ගන්න. කවුරුත් එක්ක දෙවොත් ප්‍රාර්ථනා කරන්න. ගල් දෙවියනේ කිසිම කතරයක් බාධකයක් නැතුව රවිචන්ද්‍ර, කුජබුද, ගුරුසිකුරු, සානික් නාවකේතු. නවග්‍රහයන් ඇතුවන්ව අපල උපද්‍රව ඇති වෙලා තියෙද ඉදිරියට ඇති වෙන්න තියෙද හෙට දින ඇති වෙන්න තියෙද සියලුම අපල උපද්‍රව दूरी दूर भूत वේවා ඉරු දුටු ගණදුරක්ෙන් විහෙද විද්‍යාන්තනේ වේවා ඇතිසකින් බවලන්නා වූ නිලුම්ගලේ වැඩ ඉන්නා වූ රාම්පියම් කඩ ඉන්නා වූ මීවහනාරුඩ ඉන්නා වූ අතේ අංගල දීසයක් කරාගෙන හිතාමත් තේජාන්විත භාවයෙන් රාම්පිය වැඩ ඉන්නා වූ ගණේශ විරාජින් වහන්සේ ඔබ වහන්සේගේ සකල වලට අධිපති දෙවියන් ඔබ වහන්සේගේ ආඥාවෙන් සියලුම මට ඇතුළේ මේ සියලු දරුවන්ට තිබෙනා වූ සියලු දෝෂාන්ත කරලා දෝරිය භූත කරගෙන ගණ දෙවියනේ කිසි ආකාරයෙන් අපට නුවණක් ලබා දෙන හෙට උදෑසන ආරම්භ කරන කඩින් මාලාව සාමාන්‍ය පෙළ මේක පහු කරගෙන මොද විශේෂ ධාරාවකින් උසස් පෙළ මාලාවට ඇතුල් වෙලා ඒ උසස් පෙළ මාලාවත් පසු කරගෙන හොඳ විශේෂ ධාරාවකින් විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපන ලබාගෙන රටේ කීර්තිමත් කුලය පුද්ගලයෙක් වන්නට ගණ දෙවියන්ගේ ගණ දෙවියනෝම ඒකාන්ත ලෙසම ලැබේවා කියලා ඉතින් හිතාගෙන කවුරුත් එක්ක සාදුකාරයක් දෙනවන්දේ මනපත්තු කරන්නේ ඒ අනුගුරු පතු කරන ඒ නේත්‍රාත් එක්ක සම්බන්ධ වෙන්න සකල කලාවක් ඉවර පස්සේ සූසනක් කලාවල් අපේ හෙළ කලා දුරු දිනෝ සකල කලාවේ වීණාකාරී අම්මාවෝ නිලුම් විලේ වැඩ සිටිනා වූ නිලුම් මලකින්නා වූ හංසයා වාහනය කරගෙන රාම් පුස්තකයක් අතේ තියාගෙන ජපමාලයක් අතේ තියාගෙන වීණාවක් දරාගෙන ඉන්නා වූ වීණාධාරී අම්මේ ඔබ වහන්සේගේ දාර ශක්තිය අපිට නිරන්තරයෙන්ම අවශ්‍යයි. එහෙමනම් උතුම් වූ වීණාධාරී අම්මාගේ දාර ශක්තිය ඒකාන්ත ලෙසම ලැබේවා මට ලැබේවා සියලුම ළමයින්ට ලැබේවා කියලා හිතින් හිතා ගන්නට ඕන. ධාරණය තුනක් තමයි සියලු දේ සිද්ධ වෙන්නේ. සිද්ධ වුණොත් තමයි තමන්ට ප්‍රශ්න පත්‍ර ලියා ගන්නට පුළුවන් වෙන්නේ. එහෙමනම් ඇල හැප්පිලි අමතකුයි අවුල්විය සියල්ල දෝරින් දෝර භූත වෙලා දාර ශක්තිය අධිපති වන්නා වූ වීණාධාරී අම්මගේ ආශිර්වාදය ඒකාන්ත ලෙසම නිසාකාරයෙන් ලැබේවා කියලා කවුරුත් එක්ක සාදුකාරයක් දෙන්න. හරි හරි. ඔය හරි වදිනේ කරේ. සියලුම ඔබ වෙනවා. හරි. දැන් මොකද ඉස්සරහට එන්න. මේ පැත්ත හැලුම අල්ලගෙන ඉන්නද? මේ පැත්ත හැලුම. පොඩි වෙලාවක් ඉන්නේ. සකල වලට අධිපති වන්නා වූ ධනේශ්වර දිවරාජින් වහන්සේගේ ආනුභාවය ආඥාවය මෙන්න මේ දරුවන්ට ලැබේවා කිසිම කරදරයක් බාධා නැතුව මෙන්න මේ ආගම ශාන්තිය කරගෙන හැකේවා සුවඳ හමන සුවඳ පළතුරු ගණ දෙවියන්ට ඔප්පුබාර ආරේවා උන්වහන්සේ මේ සුවඳ පළතුරු ආග්‍රහණය කරනු ලබත්තා ඒ ආනුභාවයෙන් ආඥාවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ සියලු ප්‍රශ්න පත්‍ර ලියන අකුරු ලකුණු බවට පත් වේවා ධන දෙවියන්ගේ ආශිර්වාදයෙන් අපට ලැබේවා කියලා කවුරුත් එක්ක තුන් විට සාදුකාර දෙනකොට මගුල් බෙර ගන්නකොට පූජාව තියන්න
වහන්තරායි කළා. ඉතිරි වන්නා වූ උතුම් වූ සරස්වතී මෑණියන් වහන්සේ ඔබට දැන් රූපේ දිහා බලාගෙන ඇස් දිහා බලා ගන්නට ඕනේ. උතුම් වූ වහන්සේගේ නාමයෙන් නිසා ඔබ පාඩම් කරනවා අනිවාර්යයෙන්ම පාඩම් කරලා තමයි යන්නේ. ඒ ස්තෝත්‍රය කියලා පේපරේ අතට ගත්තට පස්සේ උතුම් වූ අම්මාගේ ශක්තිය නිරන්තරයෙන් ලැබේවා. නිලුම් විලේ ඉන්නා වූ වීණාදා අතීතරා ඉන්නා වූ වීණාදාරි අම්මාගේ ආශිර්වාද ඒකාන්තව ලැබේවා. මාගේ ධර්මයට ලැබේවා කියන රෝපයෙන් හිතා ගන්න ඕන. එහෙමනම් තවසරයක් විභාග කරන්න හිතන්නේ පළවෙනි සැරෙන්ම විෂයන් සියල්ලටම ඒ සාමාන්‍ය ලබා ගැනීමට හැකි වේවා. දෙවියන්ගේ ආශිර්වාද ඒකාන්තව ලැබේවා කියලා ඉතින් හිතාගෙන සාදු කරුණක් දෙනකොට පූජාව වුණා. पूजा देना तमन මේ කරන්නේ බාරයා බාරයා කියන්නේ කපා මේ බාරේ හරියට කරන්න ඕනේ पूजा දෙකට අත ගහලා पूजा දෙකට ගහලා අන්නේ අධ්‍යා බලලා पूजा දෙකට අත ගහලා ඒ ඇස්ට සම්බන්ධ වෙනවා වැඳලි ඉවරලා වාඩි වෙනවා මොකද මේ විලාව අරගෙන වාඩි වෙනවා දුවන්නේ පාස් ඒකට වැඩක් නැහැ පිරිනමනොත් ඇදලා උනාට පස්සේ දෙමෝපියොත් එන්න ඕන ඉක්මනට දෙකම ගහන්න ඕනේ අතගහලා හරියට ඉල්ලන්න ඕන. ඒක තමයි අපේ වාරය. අය මේකේ පස්සේ අද හවසට ආයි දේවාල වල යන්න එපා, පන්සල් වල යන්න එපා. මම කරන්න ඕන විදිහට අවසානයේ කියන්නම්. විභාගයට යන්න ඕන වෙලාව සූදානම් වෙන ආකාරයක් කියන්නම්. ආයි කිසිම ආගේ යන්න බෑ ගෙදර විතරයි. ඒ රූප වල ඇස් එක තමයි මම හඳුනගන්නේ. දැන් අවුරුදු 10 පුරාවන පායසර් සාක්කි දෙනවා. මේ ස්ථානයේ ඉඳපු අය වදමන් තාතුරු වලින් විශ්වවිද්‍යාල ක්ෂේත්‍ර වලින් ඒකේ ඔයගොල්ලෝ වගේ මේ පුදුමේ ඉගෙන ගත්ත අය තමයි මේ තැන් වල ඉන්නේ. पूजा देखना अत गहन ඕනේ පිළිගන්නයි. තවත් හිතෙන් හිතාගෙන බාරයක් වෙලා දැන් යන්න ඕන අපේ දරුවන් වෙනුවෙන් හිතෙන් හිතාගෙන බාරයක් වෙලා යන්න. කවදා හරි දෙනවා කියලා. ඒක දිනයක් ඔබවනවා කියන්න එපා. කවදා හරි ගිය ස්ථානයකදී පින්දෙනවා කියලා බාර වෙන්න ලොකු දේවල් බාර වෙන්නත් එපා. සිත මේ පූජාවට සහභාගී වෙන අය මේ දරුවන් අද හොත් දැන් වල ඉන්නවා. එහෙනම් මේ දරුවන් අග්ගයි වෙන්නේ රටේ කීර්තිමත් නිලියන් දරුවන් මේ ස්ථානයේ ඉන්න පුළුවන්. එහෙමනම්
දෙනා ප්‍රාර්ථනා කරගන්න ඕන. සරස්වති මෑණින් වහන්සේගේ ගණ දෙවියන්ගේ ආශිර්වාදය අපට ලැබෙන්නේ කියලා ඔය පූජා දෙකට අත ගන්න ඕනේ පුංචි දරුවෝ දෙන්නට. ආවුදකදෝ ආපිසාදෝ ආකාරුකදෝ ආඛණ්ඩකදෝ ආනක්කෝ ආධනමද රෝගදෝ ආසංගකදෝ ආසංදේතිදෝ ආසපුරිදෝ චන්දියාද්‍යාර්ධමිකෝ දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරංගක්ඛන්තු දේශනං ආකාශග්ගාච බුම්මණ්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤං मोदित्वा चिरंगक्खन्තු තං ආකාශග්ගාච දේවානාගා මහින්දිකා පියතුමගේ හෝ මෞතුමියකට මෙතෙන්ට ඇලොම් කරනවා මේ අද දවසේ දැක්ක දේ මේ ආශිර්වාද පූජාව පිළිබඳව ඔබේ අදහස් කෙටියෙන් ඉදිරිපත් කරන්න. එක්ක පියතුමෙක් මෙතෙන්ට එන්න මට නම් කියන්න බෑ. නැත්තම් මෞතුමියක් මෙතෙන්ට එන්න. ඇවිල්ලා මේ දුරදරුවන් වෙනුවෙන් ඔබ දැක්ක මේ දේ පිළිබඳව අදහස් කෙටියෙන් ඉදිරිපත් කරන්න. දයාවෙන්දම මෞතුමියකට හෝ පියතුමෙකුට එන්න කියලා. අපේ ආදරණීය ගුරුතුමන්ගෙන්ද අදුරුවන් සිල් දෙනාගෙන්ද දෙමාපියන්ගෙන්ද මගේ ආදරණීය දරුවන්ගෙන්ද අවසරයි. මම අද මෙතනට ආවේ මගේ දරුවගේ වසර 5ක් තිස්සේ අධ්‍යාපනය ලබනවා මේ ආයතනයේ. ඇත්තටම මම මගේ කලින් දරුවෙකුත් සාමාන්‍ය ප්‍රතිභාගය ලියුවා. මගේ අවුරුදු 42ක වයසකට කවදාවත් මේ වගේ දෙයක් මම දැකලා නැහැ. මට ඇත්තටම හිතුණා මේ ආශිර්වාදයම ඇති මේ දරුවන්ට සම්විභාගයේ සමත් වෙන්න. ඒ වගේම සෑහෙන මහන්සිය කැපවීම දරලා තියෙනවා අපේ ආදරණීය ගුරු පියාණන්. එදා ඉඳලම මම මමත් ඉගෙන ගත්තා මේ ගුරු පියාණන්ගෙන් වසර 4 කාණයක්. මම ඒ නිසාම හිතුනේ මට අවසාන මොහොතේ මෙතනට ඇවිල්ලා කතාවක් කරන්න ඕන කියලා. ඇත්තටම මගේ දරුවනේ ඔයාලට මේ ශක්තිය ධෛර්යය ජීවිත කාලය පුරාවටම ලැබෙවි. මේ ගුරුවරයාගෙන් ලද ආශිර්වාදයේ පන්නරය ඔයාලගේ ජීවිත සාර්ථක කරගන්න ඒ ආකාරයෙන්ම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපේ ගුරු පියාණන්ට තවත් දරුවන් 10කගේ විශාල ප්‍රමාණයක් මේ වගේ ඉදිරියට අනාගතේ ආරෝග්‍යමත් කරන්න මේ වගේ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මේ වෙලාවේ උතුම් මේ පූජාවේදී මම ආශිර්වාද කරන අතර මට කෙටි අවස්ථාවක් ලැබුණු නිසා පුතේ හෙට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සිටින මගේ දියණිය ඇතුළු ඔයාලා සියලුම දෙනාට මේ පූජාවේ ආශිර්වාදය ඒ විදිහටම ලැබිලා ඔයාලගේ බලාපොරොත්තු වේ ආකාරයෙන් ඉෂ්ට වෙලා ඔයාලා ඉගෙන ගන්නා පාසල් වලට කීර්තියක් ලැබෙන්න දීමාපියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න මගේ රත්තරන් දරුවන්ට ඒ ආශිර්වාදය ඒ විදිහටම ලැබෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. මෞතුමිය බොහොමත් ස්තුතියි. සමස්ත දරුවන් නියෝජනය කරන්නේ ඒ මහත්මිය තමන්ගේ අදහස් ඉදිරිපත් කළා. දැන් මම මට කිසි වෙලාවක් මම ගන්නවා. මගේ මේ ස්ත්‍රී කතාවෙන් පස්සේ තවත් මොකද කරුණු කීපයක් තියෙනවා. මේ දරුවන්ට පිළිපැන් දෙනවා. පිළිපැන් ලපේ ගන්නවා. ඒ විතරක් නෙවෙයි මේ පළතුරු බලනවා කන්න ඕන. ඉතාමත්ම පිළිසිදුව මේ දෙමව්පියෝ මේ පළතුරු ස්ථානෙ පැවි සියල්ලම කඩෙන් ගෙනෙන්නේ නැහැ. මේ සියල්ලම සම්පූර්ණ කරන්න අප්‍රතිහත ධෛර්යයක් ගත්තා. ඒ වගේම මේ පළතුරු ගේන්න විශාල දුර වැරක් ගියා. මේ ආයතනයේ සේවය කරන කාර්යපාලක නිලධාරීතුමිය නැත්නම් පద్මාවත්මිය තමගේ දරුවා සමග ඊයේ මේ කොහොමද වෙන්නේ? ඡායන දුරක් ගිහිල්ලා මන්ට අපරස්ත පැත්තේ ගිහිල්ලා මේ කොහොමද වරනවා. ඒ වගේ ලොකු කැපකිරීමක් කරා. මගේ යුතුයකමක් කියනවා ඔබ සමහරට ස්ථිතික කාර්ය කරන්න. දාවර දෙවමිනි පිටවත් දුදරුවෝ හෙට දින මේ වෙනකොට මම හිතනවා ඔබ විභාග ශාලාවට ඇතුල් වෙලා ඔබේ වගකීම් ඉටු කරන කාලය මම හිතනවා නේද? දැන් වෙලා බැලුවා. ඔව් විභාග ශාලාවට
ඇතුළෙන් කොහොම ආසන් වෙමින් ගෙදරින් නික්මලා ගිහිල්ලා ඒකට අදාළව ආධාරකයක් ඔබට ලබා දෙන මේ පාසය මේක ඉතින් ඡායාරූපේ නැති ඇති පෙරේදා මෙතන කණ්ඩායම අරගෙන ඡායාරූප අරගෙන ඒ ඡායාරූප මෙතන ස්ටිකරයක් අපිට අලවලා තියෙනවා මේකේ දෙමෝපියන් ගාන දුන්නා මට රන්තමිල් ඒවා ඉඳලා උඩා උප්පියට දාලා තියෙනවා. බොහොම විරලයි මේව ගන්න. මේ පහන ආපහු කරයක් ගිහිල්ලා වතුරේ දාන්න ඕනේ. වතුරේ දාලා පොඟවල වේලලා තියෙනවා. වතුර ගන්නේ පහන් තිරේ තියෙනවා. පිට ගෙනියන්න ඕන පැන්සල් තියෙනවා. පෑන තියෙනවා. ඉරේසරේ අවශ්‍ය වුණොත් ගන්න තියෙනවා. කටරේ තියෙනවා. සුබනිකත් කියලා මේක තියෙනවා. සා ඕන් සරස්වති මහා දේවි වීණා පුස්තක ධාරිණී හංස වාහිනී සමායුක්ත විද්‍යාජාන කුරුමම කියන ගාථා ස්තෝත්‍රය මේකේ විසාසති දේව රූපයේ සයිතව මුද්‍රණය කළ කාලයක් තියෙනවා. අමතක වුණොත් අමතක වෙන්නේ මේ සියල්ල මේක තියෙනවා. ඒක මේ පත්‍රිකාව ගෙනියන්න පුළුවන්. එනිදි පේනවා. ඒ නිසා ඔයගොල්ලෝ මේ සියල්ල සම්පූර්ණ කරවසන්. දිවාරයන් වල මායික වැඩ කරා මේ ගුරු බෞද්ධන් ඊයේ වැඩ කරා. ඒ වගේම දුවදරන් පිටුනත් එක්කවුණා. දෙමාපියන්ත් එක්කවුණා. කාර්යාලේ වැඩ කරන සේවකාව ඒ ධර්මයන් තමයි එක්කවුණා. යෝධ ශක්තියක් දුන්නා. ඒ නිසා තමයි මේ වැඩ කරස දත අසර සමර්මි නිවා දක්වන්න මේ දක්වායි. එහෙනම් ඔබට ස්තුතියි. කෙටියෙන් මගේ වචන ඉදිරිපත් කරනවා. ඒ වගේම මම මෙතන ආවේ නැති දුවදරුවන් මම හිතන ඉන්නවා. ඔවුන්ට ඔබ ආශිර්වාද කරන්න. මේ ආශිර්වාදය ඔවුන්ට ලැබේවා කියලා අදකින් මා සුභාශිංසනය කරනවා. ස්ථාන කීපයක කිසියම් දුවදරුවන් කීප දෙනෙක් පමණ මම මෙතෙන්ට ඇරුණා. ඔවුන්ට ඇවිල්ලා ඒ දෙමාපියන් ඉන්නවා. එහෙනම් අවසරයි දෙමාපියනි දුවදරුවනි ඉස්තිරිකතාව කරන්න. මේ ස්ථානයේ බොහෝ වෙලාවක් තමන්ගේ හඬ ඉදිරිපත් කරමින් ඔබේ දුවදරුවන් හඬින් මේ ස්තෝත්‍ර ගායනා කරමින් මුලපත්යෙන් වැඩ කර. ගාල්ල ශ්‍රී ධම්ම විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති ජී.ජී.පී. විජය මහත්මයාට මා හදයන්ගම ස්තුතිය කරනවා. ඒ වගේම කොටකොර ජාතික විද්‍යාලයේ ජාතික ආසේක නියෝජිතපති දිවයිනට මසාවනිසු සමතමුල මණ්ඩල සභික පරිත්‍යාග දේශක ඒ.වී.ජී. සුනිල් මහත්මයාට මා समस्त गुरु मंडल दुआदरुवननि स्थिति अंदरනවා. ඒ වගේම අත්මී පාස් සභාවේ සභාපති ඒ වගේම දිවයිනම සාමිනසු අපිටියාගොඩ ගුණත් දහම් පාසලේ ප්‍රධානාචාර්ය පරිත්‍යාග ධර්මදේශක සිසිල් සාගර මහත්මයාට समस्त गुरु मंडल दुआदरुवननि මාස්තිය ස්ථාන වගේම මේ අපිට ශක්තිය අපේවා ප්‍රාර්ථනා කරමින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධ්‍යාපක ප්‍රේක්ෂක උඩරට පහළට මංගල දේවාලක ශිල්පී අන්තර සිතුවන් දාවර පුතුමන්ට අපි ආශිර්වාද කරන්නේ මහත්මයාට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ සියලු කාර්යයන් මේ ආකාරයට ශක්තිවත් ලෙස ජයග්‍රහණය ලැබුණු ආදරණීය දෙමාපියන් ඔබේ ශක්තියයි. ඔබ මේකට යම් මූල්‍ය ආධාරයක් දුන්නා. ඒ වගේම ඒ නොබලා ඔබ මේ සඳහා ලබා දුන්නා මේ සෑම කැවිලියක්ම ඔබ ගෙදර සුරක්ෂිත ඒක හැදුවා. මම සම්මාස් මානස සම්මත කරන්නේ මේ දුවදරුවන්ට ඉපදෙන්නට දෙන්නේ. නිසා ඒක ශ්‍රේෂ්ඨ විදියට මම සිදු වුණා. එහෙනම් ඔබගේ සත්භාවයට මාගේ හදයන් සිද්ධ වෙනවා. වගේම දිවාරයන වල මේ ස්ථානයේ පැදට යෙදුණු කාර්ය කරපු
සියලු දේවල් සඳහා දායකත්ව ලබා දුන් ආයතනයේ කාර්යභාරී මහත්මිය පద్මා මහත්මිය ඒ පුතණන් සතරන් පුතණන් මම හිතනවා අපේ ලෝක ශක්තියක් වුණා මේ බුදු පිළිමයක් වැඩමුනේ ඒ අය ඒ විතරක් නෙවෙයි මේ කොහොමද මේ බොහෝ දේවල් දෙවියන්ගේ ශක්තියෙන් ඔවුන්ගේ ආධාරයෙන් මේ කැවිලි පිළිවෙල නැත්නම් මේ පළතුරුගේ ඉන්න මම හිතුවා ගාක් දුර ගියා ඊළඟේ නෑ එයාලා එක පිරිසිදු කරලා දුන්නා අපිට ඉතින් ඔවුන්ගේ ශක්තියක් වේවා මේ පූජාව ඒ විතරක් නෙවෙයි මේකට නාන්වාරි ප්‍රදේශ උදව් අපිට දුන්නා විශේෂයෙන් මේ අසල්වැසියන් ගම්වාසීන්ට මේ උත්තම පූජාව පිළිසිරිය වාක්‍ය ප්‍රාර්ථනා කරමු මොකද අපි මේ ශබ්ද විකාශන යන්ත්‍ර උදේ 5 ඉඳලා දාල ශබ්දයෙන් කතා කරනකොට මම හිතුවා බාධකයක් නෑ ඒ හිච්ච ශ්‍රවණය කළ හැමතෙම මේ ආශිර්වාදය ලැබේවා දැන් සුබවත ඉතින් සමුගන්න අවසරයි සිනහ ආදරණීය ගුරු මණ්ඩලයේ වචනයක් ඔබේ පිටෝවාසීව මේ ශක්තිය ඔබටත් ඔබේ දුව දරුවන්ටත් ඔබේ අධ්‍යාපන ලබන දූපතුන්ටත් ආශිර්වාදයක් වේවා දිව්‍ය ශක්තිය ලැබේවා නිරෝගී වස්තුවේ ලැබේවා තුරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු කටයුතු සාර්ථක වේවා සුභාශිංසනය කරනවා එවැගේම දුව දරුවෝ ඔබේ දෙමාපියන් මෙතෙන්ට ඇවිල්ලා යොත් ශක්තියක් වුණා ඔබ බලාපොරොත්තු වෙන සියලු දේවල් ජයග්‍රහණය කළා සියලුම අභියෝග ජයග්‍රහණය කරන්නට තුරුවන්ගේ ආශිර්වාදය මේ දේව ආශිර්වාදය හේතු වේවා වාසනාව වේවා ප්‍රාර්ථනා කරනවා පුතුමේ දිනේ හෙට ඔබ මේ වෙනකොට විභාග ශාලාවට ඇතුළු වෙනවා බියනවන්නේ ඔබ දිනනවස දිය හැකි සියල්ලම ඔබට ලබා දී අවසන් මේ වෙනකොට ඒ ආශිර්වාද ලැබී අවසන් මට කල හැකි උපරිම සේවය ලබා දුන්නා ඔබට ඔබ ලියන හෙට ලියන පොත ඉතින් ඔබේ අතට බාර දුන්නා ලියන ආකාරය කියලා දුන්නා සියල්ල ඔබට පැහැදිලි කරා අන් සියලුම අයට වඩා ඔබ දිනනවා හිට ඒකින් ආරම්භ කරන ලියන කියන විෂය අකුරක් ගානේ ලකුණු ලැබිලා ඔබේ ජීවිතය ආරම්භවත් වේවා ප්‍රධානම සෝමත ඒ වගේම සියලු බාධක දුරු වේවා ඒ වගේම ඔබ තබන සියලු පියවර මේ රටේ පවණක් මුළු ලෝක වාසී වටිනාම සම්පත් වටපත් වේවා සුභාශිංසනය කරනවා එසේ ප්‍රාර්ථනා කරමු අපිට උදව් කර ඒ ගුරු මණ්ඩලයේ දෙමාපියන් දුවදරුවන් ආදරණීය ගෞරවයෙන් ඔබ සමග මේ ශාන්තියක් වේවා සමටම තුරුවන්ගේ ආශිර්වාදයක් දේව ආශිර්වාදයක් ලැබේවා ප්‍රාර්ථනා කරමු මා සමුගන්නවා මයික් ෆෝනේ අපි විජයරත්න සර් ප්‍රභා දෙනවා තව මොහොතක් ඉන්න තව කරුණු කාරණා කීපයක් ඔබට පිළිතුරු හරි සියලු කරුණු කාරණා ඒ වගේ නියමානම්වල පාලිත පීතනවත්මා සියලු කරුණු කාරණා හඳුන්වලා දුන්නා දැන් ඊළඟට ඉවෙන්නේ පිරිත් පෑන් පිළිවෙලට ඇවිත් පිරිත් පෑන් ටික ගන්න ඕන තමන්ට නූලක් දෙනවා ඒ නූලත් අතේ තියාගන්න මම කියනකොට තමයි නූල බඳින්නේ ඊට පස්සේ ඔබට ඒකම පයිසර් මේ පහන තෙලුපු ඒ ආර්සලයක් අනිවාර්යයෙන්ම ලබා දෙනවා මෙන්න මේ ඒ ටික ඉවරනට පස්සේ අපි මේ පූජාවල් අනිවාර්යයෙන්ම පොඩි දෙයක් හරි අනුභව කරන්නට ඕන ඊට පස්සේ ගෙදර ගෙනියන්න පුළුවන් සතුන්ට නම් දාන්න එපා ඕතරම් අරගෙන යන්න සම්පූර්ණ ඉවර කරන්න ඕන ගියාවොත් එහෙමයි දෙමෝපියෝ පුළුවන් තරම් අපි බෑග් උත් දෙන්න ඒ බෑග් වල දාගෙන අරගෙන යන්න එහෙම කළා තමයි මේක අවසන් කරන්නට ඕන දැන් ඔබට කරුණු කාරණා සියල්ල පැහැදිලි නේද ලස්සන ස්තෝත්‍ර පාඩම් නේද අපි සැරයක් කියමුද මම කියන්නේ හොඳයි ඕගොල්ලෝ කියන්න දානුභාවේන සදා සොත්ති භවන්තු තේ සම්පීතියෝ යජන්තු සම්ප රෝගෝ විනසතු මාතේවා තන්ත්‍රායෝ සුඛී දීඝායුකෝ
සීතින්තර දේජේන සර්වයනා සංතරෝගේන සන්තෝද වන්දති දයක්ත වූර්විරාමේ ග්‍රහදෝසේ මාරණ නමතුගේ බුද්ධ රාජ සර්ව දේජෙන් දොදිනා බව සම්මංගලන සම්පතියත බුද්ධ අනුභවයෙන් දදා සොත්ති පාතු දිසා කීති වජ්ජන්තු සම්ප්‍රෝගෝවින සෝමාදේ වන්දනාය සුඛීදිකාය භවවතු සම්ප්‍රමංගලන කත්ති සපදේව බුද්ධ අනුභවයෙන් සම්පදමානභාවයෙන් සම්පදංගානුභවයෙන් දදා සොත්ති පාතු දිසා කීති වජ්ජන්තු සම්ප්‍රෝගෝවින සෝමාදේ වන්දනාය සුඛීදිකාය භවවතු සම්මංගලන කත්ති දදා බුද්ධ අනුභවයෙන් සම්පදමානභාවයෙන් සම්පදංගානුභවයෙන් දදා සොත්ති පාතු දිසා කීති වජ්ජන්තු සම්පදංගානුභවයෙන් परित्तसान भावेन देशमपदे संपीदेव जंतु संपरोगो विनस्तोवन थातापे ग्रहदोषनि वारणं वक्ते उत्तराज्य सर्वदे दुत्तिना संपीदेव जंतु संपरोगो विनस्तोवन देवान्तराय सुखीदिगाय कोण कतय उदान पाप कहानि वारणा परित्तसान भावेन देशमपदे संपीदेव जंतु संपरोगो विनस्तोवन देवान्तराय सुखीदिगाय कोण संपीदेव जंतु संपरोगो विनस्तोवन देवान्तराय सुखीदिगाय कोण संपरोगो सुपदेवता सब्बुदानुभावेन 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 सब्बुदेव अंतुने नमो सत्याय केतरन्ति योगी अलगोवरेन दिवगेन मातल पितना तलति वरसं पपदानामके नमोनानित ननिरेटांग उतवंत बंदा धम्मवंजन बंदा संगबंदा जवंत विमागे संप्रोगो बुद्धुसपद ඒ අතර දෙමව්පියත් එන්න පිළිපැන් ගන්න. භාවයෙන් දානෝති වාසදේව. परित्तसान भावेन देशमपदे संपीदेव जंतु संपरोगो